මචං උඹලා දන්නවනේද අර අටමස්ථානයේ පොල්ල ගමයට අම්මා තමයි දූ ගිහින් දෙන්න කියලා. අනේක පොඩ්ඩක් බලපන්කො මේක. මසුරන්ට පොති බැන්ද රන් කාසි තිබුණාට ගුණ ධර්මය අඳුරන්නේ නෑ. අතලෝ දහම නාතුනන සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ. මචං මෙතන ඉන්නේ 2029 ජනාධිපති ලක්ෂ්මන් නාමලුයි 2040 ජනාධිපතිනි කවුද මේ ලුම්බිනිද ලම්බිනිද කියන මම නම නම් විදියට වර්ධ ජනාධිපතිවරට පස්සේ බලමු. ඊට පස්සේ ඉන්නවා මචං ලොකු එක්කෙනා එයා 56 හරි 57 හරි ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ පොඩි එක්කෙනා මෙතන 77 හරි 78 හරි ඌ ගණන් වල තමයි ජනාධිපතියට ඉන්නේ. පරම්පරාවේ ලේනේ මචං ලංකාවෙලේ අනිවාර්යෙන් ජනාධිපති කරන්න ඕනේ මේ කට්ටියම. මොකද කිසිම දෙයක් අඩුවක් පාඩුවක් නෑනේ මචං. ලංකාවෙම ලේනේ. ඔය ඉන්දියාවෙන් ඇවිල්ලා මේ අර වෙලදාමේ ආපු සෙට් එකනේ මචං. ලංකාවෙලේ හරිද? ලක්ෂ්මන් කියන්නේ ඉතින් ලංකාවේනේ බං. පර්සි මහේන්ද්‍ර කියන්නේ ලංකාවේනේ. ලූසි මේරි කියන්නේ ලංකාවේනේ බං. ලංකාවේ හොඳට හැදිච්ච ලංකාවේ ඉපදෙච්ච බුද්ධාගම හොඳට අදහන මේ පවුලට අනිවාර්යෙන් ජනාධිපතිලා ඉන්න දෙන්න ඕනේ මචං 2100වත් වෙනකම්. ඊට පස්සේ මේ දරුවෝ දෙන්නට දරුවෝ හම්බුනොත් ඒගොල්ලොන්ගෙන් දරුවන්ගේ දරුවෝ ජනාධිපති වෙයි. ඊට පස්සේ කරන්න දෙන්නේ නැති මේ පරම්පරාවේ හම්බෙන දරුවන්ට ඒගොල්ලොන්ට දෙමු තවත් දෙමු. ඔය නාමල්ගේ පුතාගේ පුතාට ඊට පස්සේ කවුද මේ අරුගේ පුතාට මල්ලිගේ පුතාට එම දීලා උඹන් ඒක ලේනේ බම් මේ අපේ ලේ අපේ නෙමෙයි මේ ඉන්දියාවෙන් ආපු අර මේ වෙලදාම් කරන්න ආපු උන්ගේ ලේ මේ ඒක නිසා මට නම් මොකක් කියන්න බෑ හැබැයි දැන් මිනිස්සු පිළිගන්නේ අපේ ලේ කියලානේ සිංහල ලේ කියලානේ සිංහල ලේ කියලානේ බල ගාගෙන ඉන්නේ ඔන්න බලන් හැබැයි පර්සි මහේන්ද්‍ර නම පර්සි මහේන්ද්‍ර නාමල්ගේ නම මොකද්ද ලක්ෂ්මන් නාමල් ලක්ෂ්මන් අයියා අපි අපිට හොඳ නතරන ලක්ෂ්මන් අයියා ඒක නිසා අපි මොකක් කියන්නේ යාට හරි මේ තව කවුරු හරි ඉන්නවද ජනාධිපති වෙන්න ගෝඨාභය පුතු ජනාධිපති වෙන්නේ නැද්ද එතකොට කපුටගයේ මිනිස්සු ජනාධිපති වෙන්නේ නැද්ද පව්බන් සජිත් ප්‍රේමදාස බං උනුත් ජනාධිපති කරපන් අන්න ඒක අපි බලට කියන්නේ